අයිබෝන් මේ ප්‍රෝටීන් පවුඩර්ස් වගේ කියල කඩවල්ල ගන්න තියනෙවයි ඔය වේට ලිෆ්ටිං කරන අය මසල් පිල්ඩිං කරන අය ගන්නවනි ගොඩක් මේවා සමහර ඒවා හාල්වලින් හදල තියෙනවලු රයිස්වලින් මේ රයිස්වල තියෙනවලු බොහොම බරලෝහර් ලෙඩ් කැල්සියම් ආසනික් තමයි භයානකම එක ආසනික් කියන්නේ වසක්න නිකනුත් මේවා කිඩ්නිවලට ඩැමේජ් කරනවා මේ ඩොක්ට ෂෝන් හශ්මි කියන නෙෆ්‍රොලොජිස් කිඩ්නි විශේෂඥය තමයි කියල තියෙන්නේ මේ තියන්නේ why rice absorb arsenic from water much easier than other grains හාල් බොහොම ලේසියෙන් ආසනික් අවශෝෂණය කරගන්නවලු මං ඕක කීප විතාවක් අහලා තියෙනවා නමුත් ඕකේ කොහොම වුණත් කිඩ්නි ප්‍රශ්නයක් තියෙනවා නම් රයිස් වගේ ඒවා කන එක ටිකක් අඩු කරන්න ඕන දියවැඩියාවටත් බත් කියන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි ඉතින් මගේ channel එකට subscribe කරලා එකතු වෙන්න අපි තව මේ වගේ දේවල් ගැන ඉගෙන ගන්න thank you